ඉතින් සුබ සැන්දෑව. සුබ සැන්දෑව. ඉතින් මේ වුමන්ස් රෙජිස් රාත්‍රියට ඔබතුමිය අද නොමිනේට් වෙලා තිනවා. ඉතින් කියන්නකො මොකටද ඒ නොමිනේට් වුනේ කියලා. මම නොමිනේට් වෙලා තියෙන්නේ මම මනෝවෛද්‍යවරියක්. ඉතින් අවුරුදු 17ක කාලයක් තිස්සේ රාජ්‍ය රෝහල් වල සහ පෞද්ගලික ආයතනයක සේවය කරනවා. ඒ වගේම මගේම කියලා පෞද්ගලික ආයතනයකුත් පවත්වාගෙන යනවා. ඉතින් ඒකේ මම කරලා තියෙන කාර්යභාරය සඳහා තමයි මම මේකට නොමිනේට් වෙලා තිබෙන්නේ. ඔබතුමිය කොහෙද ප්‍රැක්ටිස් කරන්නේ මේ දවස්වල? මම මගේ පෞද්ගලික ආයතනයේ තියෙන වත්තල බට් මම පෞද්ගලික රෝහල විතර ආසිර රෝහල, හේමස් රෝහල සහ බ්‍රවුන්ස් රෝහල තුනේම ප්‍රැක්ටිස් කරනවා. ඉතින් ඔබතුමිය අද මේ සාමාන්‍යයෙන් මනෝවෛද්‍ය ප්‍රතිකාරය ලබන් එන රෝගීන්ට ඔබතුමිය සෑහෙන ලොකු සේවයක් ලබන. සාමාන්‍යයෙන් ඔබතුමිය ළඟට එන්නේ කොච්චර ලෙඩුන්ගේ වයස කොහොමද? මම ක්ලිනිකල් සයිකොලොජිස්ට් කෙනෙක්. ඒ කියන්නේ මම කුඩා දරුවන්ගේ ඉඳන් වැඩිමහලු මහලු කට්ටිය දක්වාම හැම වයස් පරතරෙම ඉන්න කට්ටියට ප්‍රතිකාර කරනවා. එතකොට දැන් ඔබතුමියට දැන් මේ වෙනකොට ඔබතුමිය ඒ වගේ ඔබතුමියගෙන් සර්විස් එක ගන්න ඉන්නවද කී දෙනෙක් විතර රෝගී? දැන් අවුරුදු 17ක සේවා කාලයක් නේ. ඒ හින්දා ගණන් කරන්න බැරි තරම් ප්‍රමාණයක් මම රෝගීන් බලලා තියෙනවා. ඉතින් හරි. ඔබතුමියට අපි සුබ පතනවා. ඉතින් මනෝවෛද්‍යවරයෙක් ලෙස ඔබතුමිය අද සුදුසුකම් ලැබලා තිනවා වුමන්ස් රෙජිස් රාත්‍රියේ. ඉතින් ඔබතුමියට කියන්න තියෙනවා තව ඒ කියන්නේ ඉදිරියට එන්න ඉන්න ඒ වගේ වෛද්‍යවරයන්ට කාන්තාවන්ට දෙන්න පුළුවන් පණිවිඩයක්? අනිවාර්යයෙන්ම වුමන්ස් රෙජිස් එකක් කියන්නේ හොඳ ප්ලැට්ෆෝම් එකක්. හේතුව අපි ගොඩක් කාලයක් තිස්සේ අපේ සේවාවන් ලබා දෙනවා. එතකොට ඒ සේවාවන් වලට රෙකග්නිෂන් එකක් තියෙන්න ඕනේ. සහ ඒවට අගේ කීම වුමන්ස් රෙජිස් වලින් ලබා දෙනවා. ඉතින් මම මේ ආයතනයට අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට ස්තුතිවන්ත වෙනවා මේ වගේ දේවල් ඕගනයිස් කිරීම සම්බන්ධයෙන්. ඔබතුමියට අපි සුබ පතනවා. Thank you.